හෙලෝ හැම දෙනාටම ඉතින් අද අපි කතා කරමු Windows 11 එකේ තියෙන වැඩි කවුරුත් අහලවත් නැති සුපිරිම සීක්‍රට් ටිප්ස් කීපයක් ගැන. රයිට්. ඉතින් අපිට මේ සීක්‍රට් ටිප්ස් ගොඩක්ම යූස්ෆුල් වෙන්නේ අපි මොකක් හරි වැඩක් කරද්දී ඒ වැඩේ ඉක්මනින්ම ෆිනිෂ් කරලා දාන්න පුළුවන් වෙන්න. රයිට්. එහෙනම් අද අපි බලමු මොනවද මේ මම ගෙනාපු Windows 11 සුපිරිම සීක්‍රට් ට්‍රික්ස් මොනවද කියලා. රයිට්. ඉතින් මගේ පළවෙනි ට්‍රික් එක තමයි කොහොමද අපේ PC එකේ ස්ක්‍රීන් එක කිසිම quality එකක් අඩු වෙන්නේ නැතුව සහ කිසිම lag එකක් නැතුව අපේ ඕනම PC එකක තියෙන ස්නිපින් tool එකකින් අපේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. හරි. ඉතින් අපේ ස්නිපින් tool එක ඕපන් කරගන්න විදිහ දැන් අපි බලමු. ඉතින් ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ මෙන්න මෙතන search bar එකේ තියෙන්නේ ආන් එතන ඔයාලා type කරන්න ඕනේ ස්නිපින් tool කියලා. ඉතින් අපි හැමෝම දන්නවා ඒක. right. ඉතින් මම මේ ගන්නවා එක search කරලා හරි. ඊට පස්සේ මම මේක full screen දාගන්නම්. හරි. ඉතින් ඔයාලට මතක ඇති මෙන්න මේක තමයි අපේ ඉස්සෙල්ලාම PC එකේ තිබ්බේ. ඉතින් මේකෙන් වෙන්නේ අපේ කියන්නේ දැන් අපි ඩෙස්ක්ටොප් එකේ වුණොත් මෙන්න මේ හරි වුණොත් ඒ කියන්නේ අපිට crop කරලා ඉවරලා වෙනම PDF ඒ කියන්නේ ස්ක්‍රීන්ෂොට් එකක් විදිහට අපි සේව් කරගන්න පුළුවන්. ඉතින් මේකට අලුතින් ඇවිල්ලා තියෙන අප්ඩේට් එකෙන් තමයි මෙන්න මේ රෙකෝඩින් කියන ෆීචර් එක ඇවිල්ලා තියෙන්නේ. හරි. ඉතින් අපි මුලින්ම ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගන්න යද්දී ඔයාලට තියෙන මෙන්න මෙතන මේනේදී new කියලා තියෙනවා. හරිද? අන් ඒක ක්ලික් කරාට පස්සේ අපිට මෙන්න මෙහෙම එනවා කර්සර් එක. ඒකෙන් අපිට මෙන්න මෙහෙම තියලා අපිට දැන් රෙකෝඩ් වෙන්න ඕනේ ස්ක්‍රීන් එක මෙන්න මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. හරි. ඉතින් මම මේක දාගන්නවා මෙන්න මේ විදිහට ෆුල් ස්ක්‍රීන් එක දාගන්නවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට අපි මගේ ෆුල් ස්ක්‍රීන් එකම දාගත්තා. ඊට පස්සේ ඔයාලා වෙනද මෙන්න මෙතන දෙනවා ස්ටාර්ට් කියලා. ඉතින් ඔයාලා මෙතනින් මයික් එක තෝරගන්න පුළුවන්. ඊට පස්සේ ඩෙස්ක්ටොප් එකේ සවුන්ඩ් ටික. ඊට පස්සේ හරි මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් අපේ රෙකෝඩින් එක ස්ටාර්ට් කරන්න. ඉතින් පේනවා ඇති 2 3 1 කියලා මෙන්න මෙම අපේ ස්ක්‍රීන් එක රෙකෝඩ් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකෙන් ඔයාලට ගේම් එකේම කිසිම ලැග් එකක් නැතුව අපිට රෙකෝඩ් කරගන්න පුළුවන්. රයිට්. ඉතින් මම මේක තව ෂෝට්කට් එකක් කියලා දෙන්නම් මේකේ. මෙතනින් මේක අයින් කරගන්නවා. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති අපේ මෙන්න ඉතින් රෙකෝඩින් එක ආවා. හරි. ඉතින් මම මේක අයින් කරලා ගන්නවා. රයිට්. ඉතින් ඔයාලට පුළුවන් වුණනම් දැන් මෙතන new යන්න නැතුව Windows key එකයි shift එකයි R එකයි එකට ක්ලික් කරලා ඔන්න මෙන්න මේ ෆීචර් එක ගන්න පුළුවන්. ඉතින් මේකේ අපිට මෙතන ක්ලික් කරලා settings කීයට පස්සේ අපිට කැමති නම් මෙතන තියෙන settings ටික ඕනම් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අපිට include වෙන්න පුළුවන් microphone ටික ඒක පුළුවන්. ඊට පස්සේ මේක save වෙන path එක අන්න ඒටි අපිට මෙතනින් on the select කරගන්න පුළුවන්. ඔයාලට මෙතන මේ snipping tool කියලා මෙතන search කර ඉන්න ඕනේ නැහැ. ඉතින් මේක මම මෙතන close කරලා දානවා. ඉතින් ඔයාලට පුළුවන් වුණා Windows key එකයි shift එකයි R එකයි එකට ක්ලික් කරලා පස්සේ කෙලින්ම මෙන්න මේ tool එකේ record වෙන option එක ගන්න. ඉතින් මම මෙන්න විදිහට ක්ලික් කරනවා. right. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ ක්ලික් කරලා පස්සේ මෙන්න මේ tool එක එනවා. ඉතින් අපිට ඕන තැන මෙන්න මේව select කරලා ඉවරලා record දුන්නට පස්සේ ගන්නට මෙන්න විදිහට record වෙනවා. right. එහෙනම් අපි බලමු ඊළඟ trick එක මොකක්ද කියලා. ඉතින් මගේ ඊළඟ trick එක තමයි අපිට type කරන්න ඕන දේ voice typing use කරලා අපේ තියෙන time එක ඉතුරු කරගන්න පුළුවන් වෙන එක. right. ඉතින් මේ trick එක කරන්න නම් ඔයාලා කරන්න ඕනේ Windows key එකයි H අකුරයි එක තමයි click කරන එක. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙහෙම එකක් පොඩි notification එකක් ආවා. ඉතින් ඔයාලට මෙන්න මේක use කරන්න ඕනේ notepad එකක් හරි මොකක් type කරන්න එකක් open කරලා තමයි Windows එකයි H අකුරයි ඔබන්න ඕනේ. හරි. ඉතින් මම ඉතින් notepad එක අරන් පෙන්නන්නම්. new text document එකක් ගත්තා. හරි. ඉතින් new එකක් දාගන්නවා. හරි. ඊට පස්සේ දැන් ඔයාලට මෙතන පේනවා ඇති අපි කිසිම type කරලා නැහැ. ඉතින් මම මෙතන click කරනවා Windows එකයි H අකුරයි. right. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ voice typing එක ආවා. මම දැන් දෙක කට් කරගන්නවා. ඉතින් මම ඔයාලට මේක ටෙස්ට් කරලා දැන් පෙන්නන්න. hello test time. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ අපි කතා කරන දේ හරියටම වදිනවා. ඉතින් මේකේ වැඩි සිංහල භාෂාවට වැඩි සපෝට් කරන්නේ නැහැ. ඉතින් මේක මේ සිංහල භාෂාවට මුකුත්ම වැඩ කරන්නේ නැහැ. ඉතින් මේක ගොඩක්ම අපිට යූස්ෆුල් වෙන්නේ ඉංග්‍රීසි වලින් මොකක් හරි ටයිප් කරන දෙයක් වොයිස් වලින් කියලා තමයි මේක ටයිප් කරගන්න පුළුවන් වෙන්නේ. right. ඉතින් අපේ තුන්වෙනි ට්‍රික් එක තමයි කොහොමද අපි PC එකේ තියෙන emoji panel එක කොහොමද open කරගන්නේ කියලා දැන් අපි බලමු. right. ඉතින් ඒකට මම මෙතන notepad එක open කරගෙන ඉන්නවා. ඉතින් අපේ notepad එක නම් මෙතන emoji panel එක use කරන්න මාරම අමාරුයි. ඉතින් මේක ගන්න එහෙනම ගෙමක් දෙන්න වෙනවා. ඉතින් අපිට ඒකට කරන්න තියෙන්නේ අපේ keyboard එකේ Windows key එකයි මෙන්න මේ dot එකයි එකට click කරන එක. right. ඉතින් මම මෙන්න මේ click කරනවා. right. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අපේ emoji panel එක PC එකේ open වෙනවා.
ඉතින් ඔයාලට වෙනවද මේක ක්ලික් කරලා පස්සේ මෙතන මෙන්න විදිහට ඉමෝජි ක්ලික් වෙනවා. ඉතින් ඔයාලට මෙතන gift එකම බලන්නත් පුළුවන්. ඉතින් හැම ඉමෝජි එකක් වගේ මෙතන තියෙනවා. රයිට්. ඉතින් මේක තමයි මගේ ඊළඟ ට්‍රික් එක. හරි. ඉතින් අපේ ඊළඟ ට්‍රික් එක තමයි අපි කොපි කරන හැම දෙයක්ම සේව් වෙලා තියෙන මෙන්න මේ ක්ලිප්බෝඩ් එක කොහොමද ඕපන් කරගන්නේ කියලා දැන් අපි බලමු. හරි. ඉතින් ඔයාලට මෙන්න මේක ක්ලික් කරන්න ගන්න ඕපන් කරන්න ඕන නම් ඔයාලා මුලින්ම කරන්න ඕනේ Windows key එකයි V අකුර එකට ක්ලික් කරන එක. ඉතින් මෙන්න මේ විදිහට ක්ලික් කරනවා. ඉතින් අපි මොකක් හරි පේස්ට් කරන්න ඕනේ control එකයි V එකයි. ඉතින් මේ ක්ලිප්බෝඩ් එක ඕපන් කරන්න ඕන නම් කරන්න ඕනේ Windows key එකයි V අකුරයි එකට ක්ලික් කරන එක. රයිට්. ඉතින් ඔයාලගේ මෙන්න මෙතන පළවෙනිට එනවා නම් තියෙනවා turn on කියලා. ඉතින් ඒකට ඔයාලා turn on කරලා මේක setup කරගන්න. හරි. ඉතින් අපි බලමු මේක ටෙස්ට් කරලා. මම මේක මෙතන අයින් කරනවා. ඉතින් මම මේක ටෙක්ස්ට් එක ඕපන් කරගන්න. හරි. ඉතින් මම මෙන්න මේක copy කරගන්නවා මෙන්න මේ වචනේ. හරි. ඊට පස්සේ මම තාක copy කරගන්නවා. හරි. ඉතින් මම දැන් ඊට පස්සේ clipboard එක ඕපන් කරගන්න. Windows key එකයි V එකයි රෝබලා. රයිට්. ඉතින් ඔයාලට පේනවා ඇති අපි ක්ලික් කර මේ copy කරගත්ත වචන දෙක දෙවිදිහකට තියෙනවා. ඉතින් ඕනනම් ආයෙක මෙතන paste කරන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් මෙතන delete කරන්න පුළුවන්, edit කරන්න පුළුවන්. ඒ ටික තමයි මෙන්න මෙතන තියෙන්නේ. රයිට්. ඉතින් අපි ඊළඟ ට්‍රික් එක තමයි කොහොමද මෙන්න මේ විදිහට අපේ ටාස්ක් බාර් එක left side එකට move කරන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. ඉතින් Windows 11 එකේ තියෙන ටාස්ක් බාර් එකේ තියෙන හරියටම screen එක මැද center වෙලානේ. ඉතින් ඒක අපිට සුපුරුදු විදිහට කොහොමද මෙන්න මේ විදිහට left side එකට move කරන්නේ කියලා දැන් අපි බලමු. හරි. ඉතින් ඔයාලා ඒකට මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ අපේ තියෙන ටාස්ක් බාර් එකේ තියෙන අංග උඩ right click කරලා ඔයාලා යනවා මෙන්න මෙතන තියෙන ටාස්ක් බාර් setting වලට. හරි. ඉතින් මගේ මෙන්න මේ ටාස්ක් බාර් setting එක ඕපන් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඕන මෙන්න මෙතන අපි තියෙන මෙතන search box එක. ඉතින් ඔයාලට පුළුවන් ඒක ඕන මෙන්න hide කරලා දාන්න. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන hide වෙනවා. ඉතින් ඒක මට ඕන ඉන්න මෙතන search box එක දාගන්නවා. හරි. ඊට පස්සේ බලමු අපි කොහොමද මෙන්න මේ ටාස්ක් බාර් එක මෙහාට move කරන්න කියලා. හරි. ඉතින් මම මෙන්න මෙතන චුට්ටක් යටට යනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ටාස්ක් බාර් behaviors කියලා තියෙනවා. ඉතින් ආන්ගේ ඔප්ෂන් එක ඇතුලේ ඔයාලට පේනවා ඇති ටාස්ක් බාර් alignment එක තියෙනවා. මෙතන ටාස්ක් බාර් alignment එක. ඉතින් මම මෙතන දාලා තින්නේ left එක. ඉතින් ඔයාලට වෙනවා ඇති left එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලගේ වැඩලා ඇත්තේ මෙන්න විදිහට center. ඉතින් ඔයාලට කැමති නම් මේක දැන් Windows 11 එක original තියෙන්නේ මෙහෙම. ඉතින් ඔයාලට මේක left side එකට දාගන්න පුළුවන්. මෙතන click කරලා left side දැම්මට පස්සේ හරි. ඉතින් අපේ ඊළඟ ට්‍රික් එක තමයි ඔයාගේ PC එක ඉක්මනින්ම boot කරගන්නේ කොහොමද කියලා බලන එක. ඉතින් සරලවම කිව්වොත් මේ boot වෙන time එක කියන්නේ ඔයාගේ PC එක button එක click කරලා PC එක start වෙලා desktop එකට යනකම් තියෙන step වලට යන time එකට තමයි අපි boot time එක කියලා කියන්නේ. ඉතින් මේක අඩු කරගත්තොත් ඔයාලට පුළුවන් ඔයාගේ PC එක තප්පර ගානේ PC එක on කරගන්න. right. මේක කරන්නේ කොහොමද කියලා. right. ඉතින් ඒකට ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ මෙන්න මෙතන තියෙන search box එකේ ඔයාලා search කරන්න ඕනේ startup app කියලා. ඉතින් මම මෙන්න විදිහට search කරනවා. හරි. ඉතින් මෙන්න මේම ගහුවට පස්සේ ඔයාලට වෙනවා ඇති මෙන්න මෙතන system setting වල තියෙන startup app කියලා. හරි. right. ඉතින් මම මේකට ගියාට පස්සේ ඔයාලට වෙනවා ඇති මෙන්න මෙතන තියෙන මගේ තියෙන startup app ටික. right. ඉතින් මේ app ටිකෙන් ඔයාලට වෙනවා ඇති මගේ සමහර ඒවා on එකේ තියෙනවා. මුඩම්ම තියෙන මගේ මෙන්න මෙතන off කරලා. ඉතින් මේක සරලවම කිව්වොත් මෙන්න මේ app ටික ඕපන් කරලා තියනවා කියන්නේ ඔය PC එක boot වෙද්දි මෙන්න මේ app ටික සීරම on එකේ තමයි මුලින්ම run වෙන්නේ. ඉතින් මේ ටික app ටික ඕපන් වෙනවා කියන්නේ ඔය PC එක ගොඩක්ම වෙලා යනවා on වෙන්න. ඉතින් මේක off කරලා තියෙන එක තමයි ගොඩක්ම සුදුසු. ඉතින් මේක වට off කරනවා කියලා සීරම off කරන්න බෑ. ඉතින් PC එකට අත්‍යවශ්‍යම දේවල් ටික විතරයි මෙන්න මේ විදිහට තියාගන්න ඕනේ. ඉතින් මගේ මෙතන virus card එක තියාගෙන ඉන්නවා. ඊට පස්සේ මගේ මෙතන Realtek HD audio drive එක තියෙනවා. ඊට පස්සේ මගේ Defender මගේ virus card එක එතනත් virus card එක තියෙනවා. ඉතින් ඔයාලට අනවශ්‍ය දේවල් ටික මෙතනින් off කරලා ඉතින් ඔයාගේ PC එකට අවශ්‍ය දේවල් ටික මෙන්න මෙතනින් on කරලා ඔයාගේ PC එක boot වෙන time එක ගොඩක්ම අඩු කරගන්න පුළුවන්. right. ඉතින් අපේ list එකේ තියෙන අවසාන trick එක දැන් අපි බලමු. right. ඉතින් ඒක කරන්න මම මෙතනින් notepad එක open කරගන්නවා. හරි. okay. හරි. ඉතින් මගේ මෙන්න මෙතන ටෙස්ට් කරන්න ටයිප් කරලා තිනවා. ඉතින් අද මම දැන් මේක කියලා දෙන්න යන්නේ ඔයාලට මෙන්න මෙතන තියෙන වචන ටික කොහොමද size එක වැඩි කරගන්නේ කියලා.
ඉතින් ඔයාලට මේක දෙන්න එන කට්ටක් කන්න වෙනවා. ඉතින් එහෙම කරන්න ඕනේ නැහැ. ඔයාලා කරන්න ඕනේ ඔයාලා තියෙන කීබෝඩ් එකේ CTRL يعني කීබෝඩ් එකේ දකුණු පැත්තේ මෙයාට තියෙන control. අන්න ඒ control එක අල්ලගෙන mouse scroll wheel එක තියෙන mouse එක මැද්දේ අන් ඒ wheel එක කරගුවාම ඔයාලට පේනවා ඇති මෙන්න විදිහට අපේ ෆොන්ට් එක ලුක් කරගන්න පුළුවන්. ඉතින් අපිට ආයෙ මේක පොඩි කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපේ notepad එකේ තියෙන වචනයක් මෙන්න විදිහට අපිට කැමති විදිහට size එක අඩු වැඩි කරගන්න පුළුවන්. right. ඉතින් අද අපි list එකේ අවසාන trick එක තමයි දැන් මම කියලා දුන්නේ. ඉතින් මේක නම් පොඩි trick එකක්. right. ඉතින් මම මෙන්න මේ video list එකේ part 2 විදිහට තව වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා. right. එහෙනම් අද අපි මෙතනින් වීඩියෝ එක නවත්තමු. හැම දිනකටම සුබ දවසක්.